අපි කතා කර කර හිටියේ අපේ කෝණී මහා කෝණී ඍජු කෝණී සුළු කෝණී කියන දේවල් ටික. හරි එතකොට 90ට වඩා අඩුයි නම් ඒව සුළු කෝණී කියලා කියනවා. ඒ කියන්නේ එක කෝණයක් හරි අංශක 90 පන්නලා තිබ්බොත් ඒක මහා කෝණී සහ එක කෝණයක් හරි අංශක 90ට තිබ්බොත් ඒක ඍජු කෝණී. කෝණ තුනම අංශක 90ට වඩා අඩුවෙන් තිබ්බොත් ඒවා සුළු කෝණී විදිහට අපි නම් කරනවා කියලා මම කිව්වා නේද? right. ඒ වීඩියෝ බලලා ආවේ නැත්නම් මෙන්න මෙතන උඩින් දකුණු අත පැත්තේ උඩින් වැටේ ලින්ක් එකක්. මෙන්න මේ උඩින් වැටේ ලින්ක් එකක්. කොටින් මෙන්න මේ උඩින් වැටේ ලින්ක් එකක්. ඔන්න ඔතන ගිහලා බලන්න. ඔය ලින්ක් එක ක්ලික් කරලා ගිහලා බලන්න. right. ඊළඟට ආදේශය මේක ලේසියිනේ. බලන්න අන්තිම ප්‍රශ්න දෙක යන්නේ. ලේසි මේක. බලන්න. x සමානයි 3 විට 2x ඍණ 1 අගය සොයන්න කියලා කියනවා. 2x ඍණ 1 වල අගය තමයි හොයන්නේ. ඉතින් මේක අපිට ලියන්න පුළුවන් දෙක වතාවක් x අඩු කිරීම එකනේ. දැන් x වෙනුවට අපි දාගමු අදාළ ඉලක්කම අංක 3. ඔන්න දැන් අපි මෙතන මෙන්න මේ පොලිමේ මොකක්ද අපි ඉස්සෙල්ලම කරන්නේ? මේක 1 බෙගු a යටතේ මතක ඇතිනේ මම කියලා දුන්නා කලින්. කොහොද? ඉතින්නේ 1 බෙගු a යටතේ අපිට මෙතන ඉස්සෙල්ලම කරන්න තියෙන්නේ ගුණ කිරීම. ඒ ගුණ කිරීම අඩු කිරීම. එතන තියෙන්නේ අඩු කිරීම අන්තිමේටනේ. හරි එහෙනම් ගුණ කිරීම ඉස්සෙල්ලා කරමු. දෙවරක් 3 6යි. අඩු කිරීම 1 සමානයි උත්තරේ අංක 5. අංක 5 කියන්නේ උත්තරේ ඉලක්කම 5 එන්නේ. හරි. ඒව තේරුම් ගන්න පුළුවන් වෙනවා ඔයාලට. හරි. බෙදීමක් තියෙනවා. බලමු කොහොමද කරන්න කියලා. 162.4 මේක තමයි බෙදන්න තියෙන්නේ. කීයද බෙදන්න ඕනේ? 4. හරි බෙදමු. 1ට 6 ඒවා තියෙනවද? නැහැ. 1ට 4 ඒවා තියෙනවද? නැහැ. එහෙනම් 16ට 4 ඒවා තියෙනවද? ඔව් තියෙනවා. 4ක් තියෙනවා. 4 වරක් 4 තමයි 16ක් කියලා කියන්නේ. එහෙනම් ඉතුරු බිඳුවයි. මේ දෙක පාත් කරනවා පල්ලෙහාට. ඒ දෙක පාත් කරාම බලනවා ඊට පස්සේ 2ට 4 ඒවා තියෙනවද? නැහැ. බිඳුවයි. හරි. ඊට පස්සේ ඔන්න ඊළඟට දැන් මෙතන බිඳුවන් 4 බිඳුවයිනේ. ඉතුරු 2යි. දැන් මේ 4 පල්ලෙහාට ගේනවා. ගේද්දී මෙන්න දශම හිතෙන් පොඩි කේසයක් දානවා. මම දශම හිත ඉන්නවනේ දශම හිත පල්ලෙහාට ගේන තු කොහොමද ඒක ගේන්නේ කියලා. දශම හිත පල්ලෙහාට ගේන්නේ නැහැ අපි. දශම හිත ගේන්නේ නා උඩට. එතකොට මෙන්න මෙතෙන් දශම හිත තියලා අපි මේ හිත වෙනකොට තවත් එකක් තියෙනවා. එච්චරයි. ඊට පස්සේ අපි 4 ගෙන පල්ලෙහාට. දැන් තියෙන්නේ මෙතන 24. මේ තියෙන්නේ 24. මේ සෙට් එක 24 තියෙනවා. හරි. 24ට 4 ඒවා කීයද? 24ට 4 ඒවා ළමයි 6යි. 6 වරක් 4 24යි. 24න් 24ක් ගියාම කීයද? ඉතුරු බිඳුවයි. ඔය විදිහට තමයි අපි ගන්නෙ. ඕක හදලා පෙන්නන්න ඕනේ සහ එතන මෙන්න මේ විදිහට ලකුණ එක උත්තරේ දාන්න ඕනේ. අදාළ උත්තරේම හරියටම දාන්න ඕනේ. හරි. right. මම හිතනවා ඒක ඉවරයි කියලා. මේක ලේසි පේපර් එක. 46.6යි තමයි එන්නේ උත්තරේ. right. අපි බලමු දෙවෙනි කොටසට යන්න. දෙවෙනි කොටස නෙමෙයි තියෙන්නේ. මේකේ තියෙන ඕන මම කිව්ව කලින් ප්‍රශ්න 5කට පමණක් පිළිතුරු සපයන්න කියලා කියනවා. හරි. මෙහෙම ප්‍රශ්න 5කට පිළිතුරු සපයන්න කිව්වහම පළවෙනි ප්‍රශ්නේ, දෙවෙනි ප්‍රශ්නේ, තුන්වෙනි ප්‍රශ්නේ, හතරවෙනි ප්‍රශ්නේ, පස්වෙනි ප්‍රශ්නේ කියලා තියෙනවා. මේ ප්‍රශ්න වලට දැන් හිතන්න ඔයා පළවෙනි ප්‍රශ්නේ ලකුණු 10න් 10ම ගත්තා. දෙවෙනි ප්‍රශ්නේ 10න් 8ක් ගත්තා. තුන්වෙනි ප්‍රශ්නේ ටිකක් අමාරුයි. ඒකට ලකුණු 3යි. හරි. හතරවෙනි ප්‍රශ්නේ ලකුණු ආයෙත් 7ක් තියෙනවා. පස්වෙනි ප්‍රශ්නේ ආයෙත් ලකුණු 6ක් තියෙනවා කියලා හිතන්නකෝ. හරි. right. දැන් ඔයාලගේ මේ පේපර් එකේ ප්‍රශ්න ටික ඔක්කොම ගුරුවරයා බලනවා. බලලි ඉවරලා ලකුණු අඩු ප්‍රශ්නය කපා ඉවත් කරනු ලබනවා. ඇයි හේතුව? ඉතින් ඔයාගේ ලකුණු අඩුම ඒකටනේ. ඔන්න ඔහම ලකුණු අඩු මේක කපලා අයින් කරලා දානවා. හයින් ප්‍රශ්නෙත් තියෙනවා. හයින් ප්‍රශ්න ලකුණු 8ක් ගත්ත කියලා හිතන්න. එතකොට මේකද ලකුණු අඩුම ප්‍රශ්නේ තමයි තුන්වෙනි ප්‍රශ්නේ ලකුණු 3ක් තියෙන එක. ඒක කපලා අයින් කරලා ඉවරලා මෙන්න මේ පහට 1 2 3 4 5 කියලා අරගෙන ලකුණු දීලා ඔයාගේ පේපර් එකේ මාර්ක් ගන්න ඉහළට දානවා. දැන් හිතන්න ඔයාලා මෙන්න මේ ප්‍රශ්නේ ලියන්න නැතුව හිටියා කියලා. මෙන්න මේක ලියන්න නැතුව හිටියා කියලා හිතන්නකෝ. හරි. ඒක ලියන්න නැතුව හිටියොත් එම් මෙතන 3යි ලකුණු.
නේද? මෙතන 3යි ලකුණු. මේක තමයි 3 වෙන්නේ. ඊට පස්සේ මේක 4 වෙනවා. මේක 5 විදිහට ගන්න. හරි. එතකොට 10යි 8යි ඇවිල්ලා 18යි 18යි 3යි 21යි 21යි 7යි 28යි 28යි 6යි කීයද? 34යි. එතකොට ලකුණු මෙතන 34ක් කියලා. ඔන්න 50න් 34ක් තමයි එන්නේ. හරි. හැබැයි අර ටික බලන්න. දැන් අර මං කිව්වා ඔයා මේකත් කරනවායි කියලා. ඒක කරොත් එහෙම ඔයාලට එනවා මෙතන මේ ලකුණු 3 ඇඩ් වෙන්නේ නැහැ. මේ ලකුණු 8 ඇඩ් වෙනවා. එතකොට ඒ ලකුණු 3 ඇඩ් වෙන්නේ 8 ඇඩ් වුණොත් එහෙම ඔයාලට මෙතන 39න් 39ක් එනවා 50යි. බලන්න එතකොට මෙන්න මෙයා වැඩිනේ මෙයාට වඩා. කියන්නේ මෙයාට වඩා මෙන්න මේ කෙනා වැඩි. එතකොට ඔයාලට මෙන්න මේ විදිහට මේ ලකුණ කපා හැරලා මෙන්න මේක මෙන්න මේ ලකුණ ඔයාලට ලැබෙනවා. හරි ඒකින්ද ඔයාලා ප්‍රශ්න 6ම කරන්න පුළුවන් ළමයි ඉන්නවනම් කරන්න. අපරාධනේ. අනික මේ අපි පන්ති වල ඔක්කොම පාඩම් වල ඉවරලා තියෙන ඒකින්ද අනිවාර්යෙන් කරන්න පුළුවන් වෙන්නත් ඕනේ. right. බලන්න මෙතන කියනවා මම page එක ඇඩ් කරගෙන ඉන්න ඕනේ. හරි. ඔයාලට දීලා තියෙන ප්‍රශ්නට යන්න. පළවෙනි ප්‍රශ්නේ නිමල්ගේ නිවසේ සිට පාසලට දුර කිලෝමීටර් 6යි මීටර් 250ක් කියලා කියනවා. දැන් මේ දිග ගණන් තමයි දීලා තියෙන්නේ. හරි. නිමල්ගේ නිවස තියෙනවලුනේ යම් කිසි තැනක. ඔන්න මම නිවසට හෝම් කියලා දානවා. දැන් මම කටුවඩ කොලේ තමයි මේ කරන්නේ. හරි. හෝම් කියලා දාලා ඊට පස්සේ නිවසේ සිට කියලානේ කියන්නේ පාසලට. එහෙනම් පාසල කියන්නේ ස්කූල්. ඔන්න ස්කූල් එකට මම දානවා. මෙන්න මෙතන අතර දිග අපිට දුර කියන අපිට දීලා තියෙනවා. කිලෝමීටර් 6යි මීටර් 250ක් කියලා. ඔන්න ඔය විදිහට අපිට දුන්නා. දැන් පළවෙනි ප්‍රශ්නේ අහනවා නිවසේ සිට පයින් පැමිණ කිලෝමීටර් 5යි මීටර් 470ක් දුරක් පාසල් වෑන් රියේ ගමන් කළේ නම් පයින් පැමිණ දුර හොයන්න කියලා කියනවා. කියන්නේ නිවසේ ඉඳලා යම් කිසි දුරක් මෙයා පයින් එනවා. ඊට පස්සේ මෙයා 5යි ගාණක් යනවලු කිලෝමීටර් 5යි මීටර් 750 750 නෙමෙයි 470ක් ළඟ. හරි. 470ක් කියලා දීලා තියෙන්නේ. මේ බලන්න. 470යි මීටරක දුරක් තමයි මේ යන්නේ. මේක යනවලු කිලෝමීටර් 5යි මීටර් 470ක් ස්කූල් වෑන් එකේ යනවලු. මේ ටික පයින්. එතකොට අපෙන් අහනවා පයින් ගමන් කරන දුර අහන්නේ මේ. ඉතින් කොහොමද අපි ඒක හදන්නේ? දැන් කටුවඩ පොතේ ඔන්න ඔය කෑල්ල ඔයා දාගත්තට පස්සේ අපිට පුළුවන් පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ කියලා මෙන්න මෙහෙම අංකේ දාන්න. දැන් පළවෙනි ප්‍රශ්නය කියලා ඔහොම දාලා ඒකට අදාළව අංකය ඔන්නම අංකේ තියෙන්නේ සිම්පල් A කියලා නේ. සිම්පල් A කියලා දාන්න ඕනේ. ඔහොම දාලා අපි ගන්නවා මෙතනදී ගන්නේ කොහොමද? කිලෝමීටර කියනවා මෙතනින් දානවා. ඊට පස්සේ මීටර කියනවා මෙතනින් දානවා. අපිට මීටර ගන්න 250ක් තියෙන්නේ උඩ මේකේ ලොකු එකේ තියෙන 250ක් කියලා. එහෙනම් මම 250 කියන එක මෙහෙම ලියනවා. හරි. ඊට පස්සේ කිලෝමීටර ගන්න ලියනවා මෙතනින් මෙහෙම. රයිට්. ඒ විදිහට අපිට යටින් ලියන්න පුළුවන් කිලෝමීටර 5යි 470යි මීටර කියලා. එහෙනම් අඩු එක යටින් ලියලා වැඩි එක උඩින් ලියනවා. හරි. අපි අඩු කරලා දාමු උත්තරේ 0.0ක් 0යි. 5න් 7ක් බෑ. එහා පැත්තේ එකක් තියෙනවා. එහෙනම් මෙතන 1 වෙනවා. මෙතන ගෙනාවම මෙතන 15 වෙනවා. 15න් 7ක් ගියාම 8ක් කියලා අපිට උත්තරේ ලැබෙනවා. 1න් 4ක් බෑ. මේ පැත්තෙන් එකක් කිල්ල ගන්නවා. මෙතන 5 වෙනවා. මේ පැත්තෙන් කිලෝමීටර එකක් නේ ගේන්නේ. හරි. මෙතන එතකොට 10 වෙනවා. 10 10 ධන 1 කියන්නේ 11යි. 11න් 4ක් ගියාම කීයද? 7ක් වෙනවා. හරි. 5න් 5ක් ගියාම 0යි. ඔන්න දැන් ඔයාලට දාන්න පුළුවන්. එම නිසා පයින් ගිය දුර කීයද? 780යි මීටර කියලා දාන්න පුළුවන්. ඔන්න ඔකට ඔයාලට ලකුණු 3ක් හම්බ වෙනවා ළමයි. හරි. ඔන්න ඔහොම දානකොට ඔයාලට ලකුණු 3ක් හම්බ වෙනවා. ඔයාලට මේ පයින් ගිය දුර කියන මෙන්න මේක දාන්න අවශ්‍යම නැහැ. හරි. ඔයාලා මෙන්න මේක දාලා ඉවරලා මෙන්න මෙයාට ඉතින් යටින් ඉරි දෙකක් ගහපුවනම් ඒ හොඳට උම ඇති. ඔය විදිහට දැම්මනම් හරි. හරි. පයින් ගිය දුර වෙන්නේ ඕක.
හරි. අපි බලමු B කොටස. B කොටස අපෙන් අහනවා B කොටස අපිට කියනවා නිමල් දින 5ෙම පාසල් පැමිණියේ නම් පයින් පැමිණි මුළු දුර සොයන්න. දින 5ෙම පාසල් ගිහිල්ලා තියෙනවා. එහෙනම් පයින් ගිහිල්ලා දවසට යන පයින් යන ගාන 780යි මීටර. ඒක වතාවක් දවස් 5ක් යනවලුනේ. ඉතින් මේක ගුණ කරලා දාන්න තියෙන්නේ. ගුණ කරලා දාන්න බලන්න උත්තරේ කීයද කියලා. බලන්න හොඳට ඒක කියන දේ බලන්න. කියන දේ අහන්න. නිමල් දින 5ෙම පාසල් පැමිණියේ නම් පයින් පැමිණි මුළු දුර සොයන්නලු. දැන් මේක ඔයාලා මේ විදිහට කරාම හරියද? ළමයි මෙතනදී මෙයා මේ පාසලට යන දුර විතරනේ මේ කියන්නේ. හිලා එන්නේ නැද්ද? යන්න 5යි එන්න 5යි. මුළු දුර කීයද? මුළු ප්‍රමාණය කොච්චරද? යන්න 5යි එන්න 5යි. ඒ දවස් 5ක් යනවා දවස් 5ක්ම ආයෙත් එනවා. එතකොට 10 පාරක් ගියා වගේ නේද? මේක 10 වෙන්නේ. 10ෙන් තමයි ගුණ කරන්නේ. අවදත් කරන්න එපා. ඔය වගේ සිහුම් තැන් තමයි තියෙන්නේ. හරි. ඒ පරිදි ලකුණු වලට ලනු දීලා තින්නේ මේ හරි. රයිට්. ලනු කන්න එපා. මෙතන තියෙනවා 7800යි මීටර් කියලා. හරිද? 7800යි මීටර් කියලා අපිට උත්තරයක් ලැබෙනවා. ඔයාලට ඕන නම් උත්තරේ ওই විදිහට තියන්නත් පුළුවන්, ප්‍රශ්නයක් නෑ. නමුත් ඔයාලා මෙන්න මේ විදිහට තියනවා නම් වඩාත් හොඳයි. 7යි කිලෝමීටර් සහ 800යි මීටර් විදිහට ඔහොම තියනවා නම් තවත් හොඳයි. හරි. තවත් ඔහොම තියනවා නම් තවත් හොඳයි කියලා තමයි මම කියන්නේ. හරි. මම යනවා C කොටසට. C කොටසේ අපෙන් අහනවා අම්මා පොළට ගොස් රැගෙන ආ ද්‍රව්‍ය මෙසේය. සීනි කිලෝග්‍රෑම් 1 ග්‍රෑම් 750ක්, කැරට් ග්‍රෑම් 450ක්, පතෝල ග්‍රෑම් 500ක්, කොත්තමල්ලි ග්‍රෑම් 220ක්, ආල් කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 400ක්. මෙන් බඩු මල්ලේ ස්කන්ධය සොයන්න කියලා කියනවා. මෙන් බඩු මල්ලේ තියෙන මුළු ස්කන්ධම අපි හොයන්න කියලා කියන්නේ. අපි හොයමු. කොහොමද හොයන්නේ? කිලෝග්‍රෑම් කියලා වෙනම දා ගන්න ඕනේ සෙක්ෂන් එකක්. ඊට පස්සේ ග්‍රෑම් කියලා වෙනම දා ගන්න ඕනේ සෙක්ෂන් එකක්. හරි? රයිට්. කිලෝග්‍රෑම් කියලා වෙනම එකක් දා ගන්නවා. ග්‍රෑම් කියලා වෙනම එකක් අපි දා ගන්නවා මෙතනදී. මට කියන්න. කිලෝග්‍රෑම් වලට එන්නේ මෙතන එකයි සීනි වලට. හරි? සීනි කියලා කියන්නේ මෙතනදී ග්‍රෑම් 750ක් සෙට් වෙනවා. කැරට් නම් ග්‍රෑම් 450ක් විතරයි. එන කිලෝග්‍රෑම් වෙන්නේ නෑනේ. ඔච්චරයි. හරි? රයිට්. පතෝල ග්‍රෑම් 500යි. ඔක්කොම දාන්න. හරි? එතකොට කොත්තමල්ලි ග්‍රෑම් 220යි. එතකොට මොනවද? ආල් කිලෝග්‍රෑම් 5 ග්‍රෑම් 400ක් කියලා කියනවා. 5 ග්‍රෑම් 400ක්ලු ඉන්නේ. හරි. ඔන්න බඩු මල්ලේ මුළු ස්කන්ධය අපෙන් අහනවා කොහොමද අපි මේක හදලා පෙන්නන්නේ? කොහොමද අපි මේක හදලා පෙන්නන්නේ? ඉතින් මේක නිකම්ම එකතු කරන්න තියෙන්නේ. හරි. මෙන්න මෙතෙන් එකතු කිරීම ලකුණු දාලා එතනින් යටින් ඉලක්ක කරලා වැඩි එකතු කරන්න. බිංදුව ඒවා 5ක් එකතු කරාම කීයද? බිංදුවම තමයි. හරි. රයිට්. 5යි 5යි 10යි. බලන්න මේ 5යි 5යි 10යි 10යි බිංදුවයි 10මයි. ඊට පස්සේ 10යි 2යි 12යි 12යි බිංදුවයි ඊයද 12ම තමයි. හරි. එකක් ගෙනාව මෙතන දෙක විතර නේද ලියන්න පුළුවන්. එකක් ගෙනාව මෙතන. එතකොට ඒ 1යි 7යි 8යි 8යි 4යි 12යි 12යි 5යි 17යි 17යි 2යි 19යි 19යි 4යි කීයද 23යි. ඔය විදිහට අපිට තුනක් මෙතනින් ලියන්න පුළුවන් සහ දෙකක් අපි පැත්තට ගෙනියනවා. ඒ දෙකයි මේ එකයි 3යි 3යි 5යි 8යි විදිහට දානවා. හරි. දැන් ඔයාලට උත්තරේ විදිහට ඔන්න ඕකේනවා. එහෙනම් ඔන්න ඕක උත්තරේ විදිහට උතන තිබ්බනම් හොඳටම ඇති. හරි. ප්‍රශ්නයක් නැහැනේ. ඔන්න ඔයලා තියෙන උත්තරේ. හරි. ඔක හොයනකොට ලකුණු ඔයාලට හම්බ වෙනවා. මෙතනදී ලකුණු හම්බ වෙන තුනක් ළමයි. හරි. රයිට්. ඔව්. ලකුණු තුනක් ඔයාලට හම්බ වෙනවා. D කොටස. හාල් කිලෝග්‍රෑම් 5 ග්‍රෑම් 400 බැගින් පැකට් කර තිබෙනම් එවැනි පැකට් 6ක ස්කන්ධය හොයන්න කියලා කියනවා. ඒක වෙනම ගානක් නෙනේ. දැන් උඩ ඒවා හදාගන්න බැරි වුණා ප්‍රශ්නයක් නැහැ. ඊළඟ ගාන හදාගන්න උලන් වෙන්න ඕනේ. බලන්න. 5 කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 400 බැගින්.
පැකට් කීයද? 6ක ස්කන්ධය අහනවා අපි. ඉතින් ඒක මහ දෙයක් නෑ. කිලෝග්‍රෑම් කියලා මෙහෙම ලියාගත්තා. ග්‍රෑම් කියලා ග්‍රෑම් ගාන නෙවෙයි. ග්‍රෑම් කියලා මෙහෙම ලියාගත්තා. ග්‍රෑම් ගාන 400යි. කිලෝග්‍රෑම් ගාන 5යි. කොහොම ලියාගෙන මම ගුණ කිරීම කියලා දාලා 6 දාගන්නවා. ඊට පස්සේ මේක මෙහෙම තියලා මේක ගුණ කරනවා. කොහොමද වෙන්නේ? දැන් අපිට ඕන පුළුවන් මේක කෙලින්ම ග්‍රෑම් බවට පත් කරලා සුළු කරන්න. මේ ග්‍රෑම් බවට පත් කරොත් එහෙම 5400යි ග්‍රෑම්. ඔක කෙලින්ම අපිට ගුණ කරන්නත් පුළුවන්. හරි. එහෙම ගුණ කරන එක ලේසියි. හරි මෙහෙම කරනවට වඩා. ඒකින්ද ඔයාලට කැමති නම් එහෙම කරන්න ප්‍රශ්නයක් නැහැ. මම මේ මුලින් කරපු විදිහටම කරනවා. හරි. 6 බිංදුව බිංදුවයි. 6 වරක් බිංදුව බිංදුවයි. 6 වරක් 4 කීයද? 6 12 12යි 12යි 24යි. 4 දැම්ම දෙකක් ඉතුරුයි. 6 වරක් 5 30යි 30යි 2යි 32යි. ඔන්න ඔය විදිහට 32යි ග්‍රෑම් 400ක් කියලා අපිට උත්තරයක් විදිහට ලැබෙනවා ළමයි. හරි. රයිට්. මෙන්න මේක ඔයාලා උත්තරයක් විදිහට තිබ්බොත් ඒ හොඳටම ඇති. හරි ඔයාලා ලකුණු හම්බෙනවා. ඔන්න පළවෙනි ප්‍රශ්න උත්තර ටික. හරි. මෙන්න පළවෙනි ප්‍රශ්නේ. මේකට උත්තර ටික මේ විදිහට තමයි වෙන්නේ. හරි. මෙතන පොඩ්ඩක් හිතන්න දෙයක් තිබ්බේ මෙන්න මේ ගානේ විතරයි. ඒ ගානේ දැන් ඔයාලා ලකුණු 3ක් හම්බෙනවා. ඒ 3 හම්බෙන්නේ නැති වෙයි බොහෝ දුරට ඔයාලා අර විදිහට කරේ නැත්තම්. ඒ කියන්නේ යන්න 5යි එන්න 5යි කියලා ඉවරලා යන දවස් 5යි එන දවස් 5යි කියලා 10න් ගුණ කරන්න වෙනවා. ඒ ගිය පයින් ගියපු මුළු දුරනේ අපෙන් අහන්නේ. ඉතින් ඔයාලා මේ උදේට පයින් ගිහිල්ලා හවසට උඩින් එන්නේ නැහනේ. ඒ විදිහට ඔයාලට හදන්න වෙනවා. හරි. රයිට්. ඕක තමයි පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ. අපි බලමු දෙවෙනි ප්‍රශ්නේ මොකද තියෙන්නේ කියලා. බලන්න. මේ කොණමානයේ භාවිතයෙන් කෝණයක් අදින්න තියෙන්නේ ලේසියි. ඉහත රූපයේ PQ රේඛාවට 5 සෙන්ටිමීටර දුරින් සමාන්තර රේඛාවක් නිර්මාණය කරන්න කියලා කියනවා. QR රේඛාව හා සමාන්තර රේඛාව කැපෙන ලක්ෂය SS නම් කරන්නලු. ඔව් මේ ටිකක් අමාරුයි කියලා හිතුනට අමාරුත් නෑ. බලන්න කොහොමද වෙන්නේ කියලා. හරි. මම හදලා පින්නන ලස්සන්ට. හරි. හොඳට බලන් ඉන්න. මොකද ඒක වෙන්නේ කියලා. right. තමයි මෙන්න මේකෙදි කියනවා මෙන්න මෙහෙම දෙයක්. හරි. PQR 45ක් වෙන කෝණය කෝණමානයෙන් අඳින්නලු. අපි ඉස්සෙල්ලා මොකද්ද කරන්නේ මේ වගේ තැනකදී? මම ඉස්සෙල්ලාම ප්‍රශ්නේ අංකේ දාගන්න ඕනේ. අපේ වැඩේ නෙවෙයි නිල්පැන් දාන්නේ. ප්‍රශ්නේ අංකේ මම දාගන්න ඕනේ. මම පොඩ්ඩක් මේකේ විත් එක අඩු කරගන්නවා ඔයාලට. පැහැදිලිව පේන්න ඕනේ නේද? ප්‍රශ්නේ අංකේ දාගෙන මම P කොටස නම් කරගන්නවා. P ඉන්නේ මෙතන. සහ අපිට Q ගැන මොකුත් එහෙම අදහසක් දීලා නැහැ. අල්ලලා බලන්න. PQ රේඛාවට සෙන්ටිමීටර 5ක් දුරින් සමාන්තර රේඛාවක් නිර්මාණය කරන්න කියලා තියෙනවා. උනාට අපිට Q ගැන කිසිම අදහසක් දෙන්නේ නැහැ. එහෙනම් අපි Q කියනවා මේ හරින් දාගන්නව ප්‍රශ්නයක් නැහැ. හරි. Q කියන එක නම් මම හරින් දාගන්නවා. එහෙනම් මම PQ ඉස්සෙල්ලා අඳිනවා. PQ ඇඳලා ඉවර වුණාට පස්සේ මම PQR කියන එක 45ක් වෙන කෝණය අඳිනවා. මොකද කරන්නේ? කෝණමානය මතකද ඔයාලට? කෝණමානය මතකද? කෝණමානය අරගෙන කොහොමද අපි කෝණයක් නිර්මාණය කරන්නේ? මතකද ඒක? හරි. මතක නැත්නම් ඉන්නව මම කියලා දෙන්න. හරි. අපි බලමු කොහොමද කෝණමානය මේ කෝණය අඳින්නේ කියලා. හරි. මම මේ විදිහට කෝණමානය නිර්මාණය කරනවා. මේ කෝණමානය මම මේකේ ඇඳගත් එකක්. හරි. හරියටම නැතුව ඇති වුණාට ආය කෝණමානය වගේ තමයි ටිකක් විතර. ඉන්න හරියට බලා ගන්න. මම PQ කියන එක නාම මෙහෙම මැද්දට ගෙනාවේ මට ලේසි වෙන්න. හරි. කෝණමානය අතර ගන්න ළමයි ඔයාලට කෝණමානය ඕන වෙනවා. ඔයාලට කෝණමානය දැන් ඕන වෙනවා. මම මේ දේවල් පොඩ්ඩක් විතර මෙහෙම කරන්නේ හරියට පැහැදිලිව පේන්න ඕන හින්දා. right. හරි අපි බලමු කොහොමද මේකේ 45 අඳින්නේ කියලා. දැන් ළමයි අපිට 45 මෙතනින් අඳින්න නම් මොකද අපි කරන්නේ? මෙන්න මේකෙදී මම මෙතන හරියටම තුඩට තියාගන්නවා. ඔන්න ඔහොම තියාගෙන මම දැන් බලනවා මොකද්ද මෙතන මම කරන්න ඕනේ මෙන්න මේ තුඩ හරියට තුඩට තියාගෙන
මෙන්න මේ රේඛාව හරියටම මේ පැත්තට තියනවාද කියලා බලනවා. ඒ කියන්නේ මෙන්න මේකේ මේ රේඛාවෙන් බලන්න මේ PQ රේඛාව මම කියන්නේ PQ කියනම රේඛාව මේ කෝණමානයේ තියෙන මෙන්න මේ රේඛාවෙන් පාදක රේඛාවෙන් කැපෙන්න ඕනේ. කියන පාදක රේඛාව PQ රේඛාව මත පිහිටන්න ඕනේ කියලා තමයි කියන්නේ. සහ මෙන්න මේ තුඩට හරියට තියෙන්න ඕනේ. හරි. එහෙම තියෙනවා නම් පාදක රේඛාව කැපෙන ස්ථානය කියන්නේ පාදක රේඛාව සහ PQ රේඛාව කැපෙන ස්ථානයේ තියෙන පැත්තේ කියන්නේ කැපෙන පැත්තේ තියෙන 0 ලෙවල් එක වන්න ඕනේ. يعني මේ බිඳුව ලෙවල් එක තමයි ගන්න මෙතන 180 ගන්නෙ නැහැ. බිඳුව තමයි ගන්නෙ. හරි. බිඳුවේ ඉඳලා 45ක් උඩට ගියාම ඔයාලට පේනවා මෙන්න මෙතන තමයි තියෙන්නේ ඔය කියන තැන. මෙන්න මේ මෙතන තමයි 45 කියලා කියන්නේ. හරි. එහෙනම් මම ඔන්න 45 කියන තැනින් මම මෙන්න මේ විදිහට ඇඳ ගන්නවා. පොඩි ටිකක් තියා ගන්නවා. හරි. දැන් මම කෝණමානය අයින් කර ගන්නවා. මම මෙහෙම අයින් කරගත්තා ඔයාලට ඔච්චර මේ නටන්න ඕනේ නෑනේ. නිකම්ම මේ අයින් කරලා දාන්න තියෙනවා. ඔයාලට අඳින්න ඕනේ නෑනේ කෝණමානයක් ඔතනදී නේද? හරි. මම ওই විදිහට ඔන්න එනම් කරගත්තා. දැන් මම මෙන්න මේ රේඛා දෙක අර හිතයි ගත්ත තැනයි යා කර ගන්නවා. හරි. යා කරාට පස්සේ මට එන ඔන්න ඔහොම එකක්. දැන් ඔන්න PQR කියන කෙනා ගානට 45 වෙන්න මම ඇඳලා තියෙනවා. හරි ඔයාලට පේනවා ඉතින් සමහර විට ස්ක්‍රීන් එකට කෝණමාන තියලා දැත් මම නම් කියනවා මේක හරියටම 45ට තියෙනවා කියලා. ටිකක්වත් වෙනස් වෙන්නේ නැහැ කියලා. හරි. ඔන්න 45ට ගානට තියෙනවා මේක දැන්. හරි. ඊළඟට ළමයි අපිට කියනවා මෙතනදී ඉහත රූපයේම PQ රේඛාවට 5 සෙන්ටිමීටර් දුරින් සමාන්තර රේඛාවක් නිර්මාණය කරන්නලු. මොකද කියන්නේ? PQ රේඛාවට සෙන්ටිමීටර් 5ක් දුරින් සමාන්තර රේඛාව නිර්මාණය කරන්න. කොහොමද ඒක කරන්නේ අපි? මේව හරි අමාරු වෙන්නේ. කොහොමද ඒව කරන්නේ අපි? අපිට කරන්න කියලා දීලා නැහැ නේ. ළමයි සමාන්තර රේඛාව නිර්මාණය කරන්න කියලා දීලා තියෙනවා නම් තවත් මෙතන බබාලා වෙන්න එපා. අපිට මේක කරන්න ලස්සනට පුළුවන්. මේ තව පොඩි දෙයක් තියෙනවා. පොඩි ප්‍රශ්නයක් වුණා මගේ අතින්. ඒ හේතුව මං ගන්නේ QPR කෝණයනේ 45 විදියට. උනට මට අඳින්න කියලා තියෙන්නේ PQR. ඔන්න දැන් මට පොඩ්ඩක් පැටලිලා තියෙන්නේ. හරි. පැටලුණාට මම මේ පැටලුම් මෙන්න මෙහෙම ලියලා ගන්න. බලන්න. මෙතන ඉන්නේ P නම් මම P ගෙනව මෙතෙන්ට. Q ගෙනව මෙතෙන්ට. හරි. මකලි වල අනිත් පැත්තට දාලා තියෙන්නේ. හරි. ඔයාලත් මකලි වල දාන්න පුළුවන්. පැන්සලෙන් ඇඳලා තියෙන්නේ. ඔය විදිහට දාන්න පුළුවන්. ඔය විදිහට දැම්මම මොකද්ද වෙන්නේ එතන? බලන්න හොඳට. දැන් තියෙනවා ලස්සන PQR කියන එක නා 45 වෙන්න ගන්නට තියෙනවා. මෙන්න පළවෙනි ප්‍රශ්න ලකුණු තුන අපිට හම්බෙනවා. හරි. ඉහත රූපයේම PQ රේඛාවට සෙන්ටිමීටර් 5ක් දුරක සමාන්තර රේඛාව නිර්මාණය කරන්න කියලා කියනවා. දැන් මං යනවා අර මේ මං ඇඳපු කොහෙද මේ මගේ අඩි රූල ගන්න. ඔන්න මං අඩි රූල ගන්න ගියා. හරි. අඩි රූල අරගෙන මම පල්ලෙහාට ඇවිල්ලා අඩි රූල තව ටිකක් ලොකු කරනවා මෙතනදී. ලොකු කරලා ඒකේ පොඩි මොඩිෆයි වගේක් කරන්න තියෙනවා. ඒක දෙකක් බලාගෙන ඉන්නවා මම මොකද්ද කරන්න කියලා. හරි. මෙයා අංක 4 මෙයා 5. හරි. ඔය විදිහට මම මෙන්න මේක අඳ ගන්නවා මෙන්න මේ විදිහට. පොඩ්ඩක් අද වුණානේ. හරි. ඔය විදිහට මම අඩි රූල අඳ ගන්නවා මගේ. මේ සෙන්ටිමීටර නේ. හරි. මේක මම ඇඳගෙන ඉවරලා දැන් මම මේ අඩි රූල අරගෙන මෙන්න මෙහෙම තියලා අංශක නෙවෙයි සෙන්ටිමීටර් 5ට තියලා ඔන්න ඔය විදිහට මම මෙන්න මේ අඩි රූල තියා ගන්නවා මෙන්න මේ හරියම වගේ තියා ගන්නවා P ස්ථානෙ වගේ තියා ගන්න ඔන්න ඔය විදිහට තියා ගන්න. හරි. ඊට පස්සේ මම මොකද කරන්නේ? සෙන්ටිමීටර් 5ට ගානට මෙන්න මේ හරියින් එකක් ඇඳ ගන්නවා. කොහොමද මම ඒක ඇඳගන්නේ? මෙන්න මෙහෙම. හරි. ඔන්න ඔතනින්
නිකන් තියාගන්න. ඒ කියන්නේ කොහොමද ඒක කරන්න ඕනේ? පැන්සල අරගෙන මෙන්න මෙතනින් ගානට බිඳුව තියෙන තැනින් තියාගන්න ඕනේ. මේ පහ කියන එක නා මෙතනින් හරියටම තියෙන්න ඕනේ. යටි පහ කියන එක නා හරියටම PQ රේඛාව මත තියෙන්න ඕනේ. සහ ඒක ගානට අංශක මේ 90ටම මෙන්න මෙතන තියෙන්නත් ඕනේ. ගානට අංශක 90ටම හරියට උඩින් තියෙන්නත් ඕනේ. ඔයාලට ඔක තමයි අදින්න කියලා දෙන්න තියෙන නම් මේ කියන්නේ මෙන්න මේ විදිහට අදින්න කියලා. හරි. රයිට්. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ කරන්නේ පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න. හ්ම්. හරි. රයිට්. දැන් අර ඇඳපු රේඛාව තිබ්බේ මෙන්න මේ හරිය. හරි ඒකත් නැති වුණානේ මම මුල පල්ලයට ගද්දි. නැත්තම් මට රෝල එක පාට මකන්න බෑ. මොකද ඒ ගෲප් කරලා නම් මම මුකුත් කරන්න බෑනේ මට. ඒක හින්දා. මේ හරිනුත් ඒක ඒ විදිහටම තියාගෙන අර උඩ අර විදිහටම මාක් කර ගන්නවා. මාක් කරන්න ඕන තැනි. ඒක මාක් වෙන්නේ මෙන්න මේ හරියම තමයි. හරි. රයිට්. ඒ විදිහට මාක් වෙනවා. දැන් මම අඳිනවා රේඛාවක්. අර මෙන්න මේ දෙන්නව යා කරලා එක් ගානට යා කරන්නේ. මම මේ කරන දේ ඔයාලට කරන්න බෑනේ. ඒ අර දෙන්නා කැපෙන විදිහට. ඒ කියන්නේ මෙන්න මෙතන අපි අඳපු ලක්ෂය මෙතන ලක්ෂය කැපෙන විදිහට ඒ දෙන්නව යා කරලා මොහු රේඛාවක් අදිනවා. ඔය අඳපු රේඛාව දිගටියක් ඇඳ ගන්න ප්‍රශ්නයක් නෑ. හරි. ඔයාලගේ එහෙම ඇඳලා කිසිම ප්‍රශ්නයක් නෑ. කවුරුත් බයින්නේ කරන්නේ නෑ. ආරවත් මෙහෙම ටිකක් උඩට ඇඳ ගන්න ප්‍රශ්නයක් නෑ. උඩට ඇඳ ගන්න අවුලක්ම නෑ. හරි. රයිට්. දැන් අපිට කියනවා ඊළඟට QR රේඛාව හා සමාන්තර රේඛාව කැපෙන. මෙතන සමාන්තරයි කියලා පෙන්වන්නේ කොහොමද? මෙන්න මෙයාව මෙහෙම ඊතල දෙකකින් පෙන්වන්න QR සහ QR රේඛාව සහ සමාන්තර රේඛාව කැපෙන. බලන්න QR රේඛාව කියන්නේ මොකද්ද? QR රේඛාව කියලා කියන්නේ මෙන්න මෙයා. එයාව සහ සමාන්තර රේඛාව. දැන් අද මේ රේඛාව. එයාව කැපෙන තැන වෙන්නේ මෙන්න මෙතනනේ. හරි. එන්න ඒ ලක්ෂය S විදිහට නම් කරන්න කියලා කියනවා. ඔන්න ඒ S විදිහට නම් කරනකොටත් අපිට ලකුණු 3ක් හම්බ වෙනවා. ළමයි. එතකොට R ඉන්නේ මෙතන නෙමෙයි නේද? R ඉන්නේ තව ටිකක් උඩ නේද? මේ හරියක නේද ඉන්නේ. එහෙනම් මට R තවත් දික් කරලා ඉඳ ගන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. right. එතකොට අපිට නෝ කියනවා ඊට පස්සේ අපි ගන්නවා QPS කෝණය මැන අගය ලියන්න කියලා. QPS කෝණය මයින්නේ කොහොමද? බලන්න QPS අන QPS අපි අඳින්න ඕනේ. කොහොමද අඳින්නේ? ඉතින් අපි ඒක නිර්මාණය කරගමු. මුල තියලා මෙන්න මෙහෙම අඳින්න. එතකොට අපිට QPS හම්බ වෙනවා. මෙන්න මේ කෝණය අපිට ආනවා අගේ. මේ කෝණය අගේ කොහොමද කරන්නේ? අගේ ලියන්නේ කොහොමද? පොඩි දෙයක් තියෙනවා. කෝණමානය අරන් ඉන්න එපා. හරි මම කෝණමානය ගන්නවා. මෙන්න මේකට තමයි කෝණමානය ගන්න. මේ කලින් මම ගුවන්නකො දෙයක්. එයාගෙන් තමයි මම කෝණමානය ගන්නෙ. හරි. මම මැදපු එකක් තමයි. බලමු කෝණමානය ගන්න. කෝණමානය මෙන්න මේ විදිහට අරගෙන කෝණමානයේදී ලොකු ලොකු ඉරි ටික පොඩි පොඩි කරගෙන ඉතින් කෝණමානය උඩට ගමු. දැන් මොකද කරන්නේ? දැන් කොහොමද අපි මේක මහින්නේ? මෙන්න මෙතන හරියටම තුඩට තියා ගන්නවා සහ අපේ පාදක රේඛාව හරියටම බලාගෙන මැන ගන්නවා. බලන්න දැන් මම මොකක්ද ඒ කරේ කියලා. ඔයාලට පේනවා ඇති බලන්න හොඳට බලන්න. මෙන්න මේ පාදක රේඛාවෙන් PQ නැත්නම් PQ රේඛාව වැහෙන්න ඕනේ. හරි එක වැහිලා තියෙනවා. මේ තුඩත් හරියටම තියෙන්න ඕනේ. ඒකත් එක්කම තියලා බලනවා. පාද රේඛාව කැපෙන තැන බිඳුව වෙන අක්ෂය ඒ අක්ෂය බලලා ඉවරලා අංශක ගාන මැන ගන්න ඕනේ. හරියටම 60ක් කියලා හරි ඒක හරියටම 60ක් කියලා කියන්නේ. මට හරිම ලේසි ඒක හදාගන්න දැන්. මෙතන අංශක 60යි කියලා මම දැන් දන්නවා. ළමයි මේක කියනවා කෝණය මැන අගය ලියන්න කියලා. හරි එහෙනම් කෝණය මැනිනවා. ඔන්න මැනන ඉවරලා මම අගය ලියනවා. හරි. අගය ලියන්න තියෙන්නේ මට හතරවෙනි ප්‍රශ්නේදී. හරි එහෙනම් මම අගය ලියද්දී ලියන්න ඕනේ ඕකේ අහලා තියෙන එක QPS කෝණය මගින් අහන්නේ. හරි. මෙයා අංශක 60යි කියලා මම මෙහෙම දාන්න ඕනේ. අංශක 60යි කියලා බිඳුවක් උඩින් චූටියට දානවා. හරි. QPS කියන්නේ කොමුණ වර්ගයේ ත්‍රිකෝණයක්ද කියලා අපෙන් අහනවා. බලන්න. දැන් 45යි 60යි ඒක බලන්න අපි මෙන්න මේ කෝණයක් මයින්න ඕනේ නේද? මෙන්න මේ කෝණය.
කියන්නේ මෙන්න මේ QSP කෝණයත් මනින්න ඕනේ නේද? හරි. එහෙනම් ඒකත් අපි මනිමුකෝ ඔය කියන මොකක්ද අපේ අදාළ දෙයින් ඒ කියන්නේ මොකක්ද? අදාළ දෙය කියන්නේ මෙතනදී නම් මේ කෝණ මානයෙන් මනිමු. බලමු කොහොමද මනින්නේ කියලා. තුඩට තුඩ තිබ්බා අපේ පාදක රේඛාවට සමාන්තර කරා. කියන්නේ පාදක රේඛාවෙන් මේ ත්‍රිකෝණයේ කියන පාදය වැහෙන විදිහට සමාන කරා. හරි. එතකොට අපිට එනවා මෙන්න මේ විදිහට හරියටම ගාණක් එනවා 75යි කියලා. හරි. බලන්න හොඳට. හරි. මේ 75 කියන තැනින් තමයි කැපෙන්නේ. ඒ හේතුව පාද රේඛාවේ කැපෙන අක්ෂය බිඳුව වෙන තැන ඉඳලා උඩට තමයි බලන්නේ. මේ 75 කියන තැනින් තමයි කැපෙන්නේ. එතකොට මේක අංශක 75යි. ළමයි ඔයාලා දන්නවා මෙතනදී හැම කෝණයක්ම මේතනදී අපිට ආවේ සුළු කෝණ විදිහට. එහෙනම් මේක සුළු කෝණී ත්‍රිකෝණයක් කියලා ඔයාලා ලියන්න පුළුවන් වෙන්න ඕනේ. සුළු කෝණී ත්‍රිකෝණයක් කියලා මෙන්න මේ විදිහට ලියන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. ඒක ලියන්න ඕනේ. හරි. right. ඊළඟට ඔන්න අමාරු ප්‍රශ්නේ ඉවරයි. පහත දැක්වෙන්නේ පිටණියක පිහියුම් තටාකයක් ඉදිකර ඇති ආකාරය කියලා කියනවා. ඔන්න ඊළඟ ප්‍රශ්නේ. තුන්වෙනි ප්‍රශ්නේ හරි. මෙන්න මේක. ඉදිකර ඇති ආකාරය. පිහියුම් තටාකය කියලා තියෙනවා 5යි 5යි මීටර වල කොටසක්. එතකොට පිටණියක වටේ කොටස තියෙනවා 10 වතාවක් 12 කියලා එකක්. පිටණියේ පරිමිතිය හොයන්න කියලා තියෙනවා. පරිමිතිය කියලා කියන්නේ මොකද්ද? පරිමිතිය කියන්නේ වටේ දිග ළමයි හරි. පරිමිතිය කියලා කියන්නේ වටේ දිග. එහෙනම් ඔයාලා දන්නවා මේක ඍජුකෝණ ආශ්‍රයක්. එහෙනම් මෙතනත් 10 මීටර. මෙතන උඩත් 12 මීටර. අපේ අහන පිට්ටනියේ පරිමිතිය එහෙනම් අපි මෙතනින් පටන් ගෙන 12ක් ගියා. ඊට පස්සේ ආයෙ 10ක් ඇවිද්දා 12ක් ඇවිද්දා. ඊට පස්සේ ආයෙ 10ක් ඇවිද්දා. ඔය විදිහට වටේට වටයක් ඇවිදලා ඒකට තමයි කියන්නේ පරිමිතිය කියලා. එහෙනම් අපි ඒක එකතු කරලා උත්තරේ තියන්න පුළුවන් 12යි සෙන්ටිමීටර් එකතු කිරීම 10යි සෙන්ටිමීටර් එකතු කිරීම 12යි සෙන්ටිමීටර් එකතු කිරීම 10යි සෙන්ටිමීටර්. ඔය ටික එකතු කරපුවම අපිට උත්තරයක් විදිහට ලැබෙනවා ළමයි 44යි සෙන්ටිමීටර කියලා. ඕක හරියටම උත්තරේ තියන්න ඕනේ ওই විදිහටම. හරි. පැහැදිලි ඇති කියලා හිතනවා. right. පීනුම් තටාකයේ පරිමිතිය හොයන්න කියලා කියනවා. ඉතින් පීනුම් තටාකයේ පරිමිතිය හොයන්න අපි මෙතනින් ඉඳන් ඇවිදගෙන යනවා. මේක සමචතුරස්‍රයක් එනවා දන්නවා. පහදාන 5. ඔය විදිහට ඇවිදගෙන යන්න තියෙන්නේ හරි. 5යි සෙන්ටිමීටර් සෙන්ටිමීටර් නෙවෙයිනේ බං මීටර්නේ. මම සෙන්ටිමීටර් කියලා දානවා. ඔන්න ඔය වගේ වැඩි කරන්න එපා. මීටර් කියලා දාගෙන යන්න. මීටර නම් තියෙන්නේ මීටර කියලා දාන්න. ඒව සැලකිලිමත් වෙන්න. සෙන්ටිමීටර තිබ්බොත් ලකුණු හම්බෙන්නේම නැහැ. ඔන්න මට දෙවෙනි එකේ හරි මීටර වුණා ඒක. 5යි මීටර ධන 5යි මීටර ධන 5යි මීටර ධන 5යි මීටර කියලා ලිව්වනම් ඔන්න උත්තරේ 20යි මීටර කියලා එනවා. ඔන්න උත්තරේ හරි. පිහිනුම් තටාකයේ වර්ගඵලය හොයන්න කියලා තියෙනවා. බලන්න පිහිනුම් තටාකයේ වර්ගඵලය ගන්න කොහොමද? වර්ගඵලය කියලා කියන්නේ දිගගුණ කිරීම පළල. එතකොට පහවාරයක් 5යි කියලා දාන්න පුළුවන්. මෙතනදී මීටර් වර්ගයේ විදිහට උත්තරයක් ලැබෙනවා. ඔයාලට මේක මේ විදිහට දාන්න පුළුවන්. 5යි මීටර වතාවක් 5යි මීටර කියලා අපිට මෙතනදී 5/5 කියලා අරගෙන මේවා දෙකක් ඉන්න එම්බල වර්ගය කියලා දාන්න පුළුවන්. ඒ කියන්නේ මීටර වර්ගයක් තියෙන වර්ග මීටර. හරි. පිටණීය වර්ගඵලය හොයන්න කියලා කියනවා. අපිට එතකොට ඒක පුළුවන්. දිග ගුණ කිරීම පළල කියන්නේ 12යි මීටර ගුණ කිරීම 10යි මීටර කියලා දාලා පිට 12 වරක් 10 කියන එක 120යි කියලා දාලා මීටර වල වර්ගය කියන්නේ මීටර වර්ග කියලා ගන්න. ඔය මීටර දෙකක් කියන්නේ මීටර වල වර්ගය. කියන්නේ මීටර කියලා තියෙනවා නම් මීටර වල වර්ගය කියලා ලියන්න පුළුවන්. මම ඉක්මනට කරලා යන්නේ මේවා නම් ලේසි හින්දා. හරි. right. ඊළඟට කියනවා දුරුකල කොටසේ තනකොළ සිටුවීමට එහි අයිතිකරු තීරණය කර ඇත. තනකොළ සිටවිය යුතු වර්ගඵලය අහනවා අපි. දැන් ළමයි හොඳට හිතන්නකෝ මෙන්න මෙහෙම දෙයක් තියෙනවනේ මෙතනදී. මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. දැන් බලන්න මේ පිටණියේම තනකොළ වවනවා නම් වවන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. පීනුම් තටාකේ උඩ තනකොළ වවන්න නෑනේ. හරි. එහෙනම් අපි පීනුම් තටාකේ කියන එක අතහැරලා මේ වටේ ටිකේ තමයි තනකොළ වවන්න වෙන්නේ. හරි. එතකොට නම් පීනුම් තටාකේ වර්ගඵලය එකෙන් මුළු වර්ගඵලයෙන් අඩු කරපුවම අපිට පුළුවන් වටේ එකේ තනකොළ වවන්න. හරි. right. මම හිතනවා මේක තේරෙන්නේ නැති කියලා. හරි. එතකොට අපිට පුළුවන් මෙතෙන්දි ලියන්න අඩු කරන්න තියෙන්නේ. හරි. වර්ගඵල දෙකෙන් වර්ගඵල ලොකු එකෙන් පොඩි එක අඩු කරන්න තියෙන්නේ. 120යි වර්ග මීටර වලින් අඩු කරනවා 25යි වර්ග මීටර කියන එක. එතකොට තමයි මට එනවා 95යි වර්ග මීටර කියලා උත්තරයක්. මේක තමයි මේකට එන උත්තරේ. හරි. එතකොට ඕන්න ඕකේ ඒ කොටස අපි හදලා ඉවරයි. ඊළඟට අපි බලමු දෙවෙනි කොටස බලන්න. කේන්ද්‍රය නම් කරන්න කියලා තියෙනවා. කේන්ද්‍රය කියලා ළමයි මෙතනදී O කියන එකේ මම කිව්ව කේන්ද්‍රය කියන්නේ O කියලා. හරි. right. AB හඳුනන නම මොකක්ද? AB හඳුනන නම මොකක්ද? විස්කම්බය ළමයි. ඒ ඉඳලා B යනකම් තියෙන්නේ මෙතනදී විස්කම්බය.
අපිට මේක කරන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. විශ් කම්බය. AB රේඛාව OC රේඛාව මෙන් කී ගුණයක් වෙනවද? බලන්න. AB කියන රේඛාව OC කියන රේඛාව මෙන් කී ගුණයක්ද කියලා අහනවා අපි. හරි. ඔයාලා දන්නවා ඉතින් අරය කියන වගේ දෙගුණයක් තමයි මේ AB රේඛාව කියලා කියන්නේ කියලා. එහෙනම් අපිට පුළුවන් මෙතන ලියන්න දෙගුණයක් කියලා. හරි. අරය වගේ දෙගුණයක් තමයි විස්කම්භය කියලා කියන්නේ. හරි. ඔන්න ඔහොම ලියවනම් මේ පැහැදිලිවම හරියනවා. රයිට්. ඊළඟට හතරවෙනි ප්‍රශ්නය අපි යමු හතරවෙනි ප්‍රශ්නයට. ඒක නම් ලේසි. ප්‍රථමක සාධකවල ගුණිතයක් ලෙස ලියන්න කියලා තියෙනවා. ප්‍රථමක සාධකවල ගුණිතයක් විදිහට හදන්නේ කොහොමද? මෙතන මම පේජ් එකක් ඇඩ් කරගන්නම්. හරි. 15 කෙනෙක් කරා ප්‍රථම සාධකවල ගුණිතයක් විදිහට ලියන්න බලමු කරන විදිහ. හතරවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටසනේ. හතරවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස. 15 කෙනෙක් කරා ප්‍රථම සාධක ගුණිතයක් විදිහට ලියන්න 15 කෙනෙක් කරා ප්‍රථම සාධක වලින් බෙදාගෙන දෙකෙන් ප්‍රථම සාධක කියන්නේ මොනවද? 2 3 5 7 9 තියෙනවද? 9 නෑ. 11 තියෙනවා. ඊට පස්සේ 13 තියෙනවා. ඔහොම තව ඉස්සරහට ගොඩක් තියෙනවා. හරි. අපි ප්‍රථම සාධක වල මුල ඉඳලා අගට තමයි බෙදාගෙන යන්නේ. පුළුවන් තරමක් බෙදාගෙන යනවා. බලන්න දෙකෙන් බෙදනවද 15 කෙනෙක් කියලා? නෑ. එහෙනම් තුනෙන් බෙදන්න බලන්න. තුනෙන් බෙදෙනවා. එහෙනම් තුනෙන් බෙදුනාම 5යි. මොන්න මම 5 ආයෙත් බෙදන්න බලනවා. පහ කෙනෙක් කෙනා බෙදෙන්නේ නෑ දෙකෙන්. තුනෙන් බෙදෙන්නෙත් නෑ. පහෙන් නම් බෙදෙනවා. ඕනේ නම් පහෙන් බෙදනවා කියලා දානවා. එකයි කියලා දානවා. එම නිසා 15 සමානයි ප්‍රථම සාධක ගුණිතයක් විතර අපි ලියන්න පුළුවන්. 3 වතාවක් 5 කියලා. ඔක තමයි ඔකට එන උත්තරේ. හරි. දෙවෙනි ප්‍රශ්නය මොකක්ද අපෙන් අහන්නේ? පේපර් එක බලා ගන්න. පේපර් එකේ තියෙනවා 12 15 24 මහා පොදු සාධකය හොයන්න කියලා. කොහොමද ඒක හොයන්නේ? 12 ලියා ගන්නවා, 15 ලියා ගන්නවා, ඊට පස්සේ 24 නේ. 24 කෙනෙක් කෙනා ලියා ගන්නවා. මේ කට්ටියගේ මහා පොසා හොයන්න තියෙන්නේ. කොහොමද ඒක අපි හොයන්නේ? මතක ඇති නේද? මහා පොසාදකය හොයන මේක ගොඩක් කරන්න තිබුණා මහා පොසාදකය හොයන්න තියෙන පාඩමට ගිහිල්ලා මහා පොසාදකය හොයන ක්‍රම ටික බලන්න. ක්‍රම තුනක් හෝ දෙකක් මම කියලා දුන්නා. ඒ ටික බලන්න. මහා පොසාදකයේ විදිහට ගොඩක් එනවා දේවල් ටික. හරි. රයිට්. අපි ඉස්සෙල්ලා මහා පොසාදකය හොයද්දිත් මෙයාව ප්‍රථම සාධක වලින් බෙදනවා 2 දෙකෙන් බෙදුවාම 6යි. 12 දෙකෙන් බෙදුවාම 6යි. ඊට පස්සේ 6 ආයෙත් පාරක් දෙකෙන් බෙදනවා. දෙකෙන් බෙදුවාම 3යි. ආයෙත් පාරක් 3ෙන් බෙදනවා. 3ෙන් බෙදුවාම 1යි. ඔය විදිහට තමයි බෙදෙන්නේ. 15 කෙනෙක් කියලා ගත්තාම අපිට බෙදෙනවා 3ෙන් බෙදනවා. ඊට පස්සේ කලින් එක වගේමයි 5ක් එනවා. 5 බෙදෙනවා 5ෙන් එකක් එනවා. 24 ගන්නවා. 24 කෙනෙක් කෙනා අරගත්තට පස්සේ දෙකෙන් බෙදනවා 12යි. ආයෙත් පාරක් දෙකෙන් බෙදනවා 6යි. ආයෙත් පාරක් දෙකෙන් බෙදනවා 3යි. ආයෙත් පාරක් 3ෙන් බෙදනවා 1යි. ඔය විදිහට තමයි ගන්න. එතකොට මට 12 කෙනෙක් කියලා ලියා ගන්න පුළුවන් දෙක වතාවක් 3 කියලා. 15 කෙනෙක් ලියන්න පුළුවන් 3 වතාවක් 5 කියලා. 24 කෙනෙක් නම් ලියා ගන්න පුළුවන් 2 වතාවක් 2 වතාවක් 2 වතාවක් 3 කියලා. හරි. ඔය සෙට් එකෙන් පොදු ඒවා තියෙනවද බලනවා. දැන් දෙක කෙනෙක් කෙනා පොදුයිද කියලා බලනවා. දෙක කෙනෙක් කෙනා මෙතෙන්ද පොදුයි මෙතෙන්දත් පොදුයි. හැබැයි මෙතන මට දෙකක් හොයාගන්න නෑ. ඒකෙන් මම දෙක ගන්නේ නෑ පොදු සාධකයක් විදිහට. එතකොට එහෙනම් 3 බලන්න. 3 කෙනෙක් කෙනා මෙතනත් ඉන්නවා මෙතනත් ඉන්නවා. ඔන්න මේ තුනම වෙනුවටම එක තුනක් දාගන්නවා. එතකොට ඔන්න මට හම්බෙනවා මට මහා පොදු සාධකය කියන එක. මේකෙදි පොදු සාධක අතරින් ලොකුම විශාලතම එක තමයි මහා පොදු සාධකය කියලා කියන්නේ. පොදු සාධක එකයි තියෙන්නේ. එහෙනම් අපිට අදාළම නෑ. එහෙනම් මහා පොදු කියන්නේ එකයි කියලා මට ගන්න පුළුවන් කියලා. හරි. රයිට්. ඔක තමයි දෙවෙනි ප්‍රශ්නේ උත්තරේ වෙන්නේ. අපි බලමු තුන්වෙනි එක. තුන්වෙනි එක අපෙන් අහනවා කුඩා පොදු ගුණාකාරය හොයන්න කියලා. මොකේද හොයන්න තියෙන්නේ? 9 12 18 කියන ත්‍රිත්වයේ කුඩා පොදු ගුණාකාරය හොයන්න කියලා කියනවා. කොහොමද හොයන්නේ? 9 12 18 තියෙන්නේ. මේකේ කුඩා පොදු ගුණාකාරය හොයන්න ලොකු. හරි ළමයි. හොයන්නකෝ කුඩා පොදු ගුණාකාරය නම් මම හදලා පෙන්නන්නේ නැහැ. ඒක ලේසි. කුඩා පොදු ගුණාකාරය මේකේ උත්තරේ විදිහට එන්නේ 36 විදිහට තමයි උපගු වෙන්නේ. මේවා හදලා පෙන්නන්නේ නැහැ. බලන්න ගිහිල්ලා අතුපතේයි. අතුපතේ මම උගන්නපු නෝට් එකේ බලන්න. 36 විදිහට කුඩා පොදු ගුණාකාරය. මතක ඇති කියලා හිතනවා හරි. මේක නම් ලේසියි. කුඩා පොදු ගුණාකාරය මම ගොඩාක් ගණන් හදවුවා ඔයාලට. හරි. හතරවෙනි ප්‍රශ්නය. බලන්න. පැය 12කට පසු 5/8ට කියලා තමයි උත්තරේ විදිහට එන්නේ. ඒක තියෙන ප්‍රශ්නේ තමයි තස්විදුට උණ සෙප්‍රතිශා වැළඳියට
පෙරවරු 8ට බෙහෙත් වර්ග 3ක් බොනලදී පළවෙනි කියනවා A බෙහෙත් වර්ගය දවසට දෙවරක්ද B බෙහෙත් වර්ගය පැය 6කට වරක්ද C බෙහෙත් වර්ගය පැය 4කට වරක්ද වීමට ඇත. නැවත තුන් වර්ගයම එකවර බීමට ඇත්තේ කොහොමද වෙන විදිහට අපි කරනවා. කොහොමද ඒක දැන් නිකන් ඒක සාමාන්‍ය දැනීමක් වගේ හරි. රයිට් බලන්න මේ මෙහා එකවර බොන එක මම කොටු කියලා දාන්නම්. එයා බොන්නේ පෙරවරු 8ට. IAM හරි. රයිට් ඊට පස්සේ මම ගන්නවා බෙහෙත් වර්ග තුනම. බෙහෙත් වර්ග තුනම ගද්දි මම පාට තුනකින් නිරූපණය කරනවා. හරි. පළවෙනි බෙහෙත් වර්ගය මෙන්න මෙයා ගන්නේ දවසට දෙවරක්ද. ඒ කියන්නේ පැය 12කට වාරයක්නේ. හරි. එහෙනම් මම මෙතනින් දානවා 12යි hours කියලා. හරිද? රයිට්. ඔන්න ඊට පස්සේ 12යි hours වලින් මෙයාට පළවෙනි බෙහෙත් වර්ගය ලැබෙනවා. හරිද? මම කොහොමද ඒක දාන්නේ? බලමු මෙන්න මෙහෙම දාන්න එකක් දෙමු. හරි. මෙයාට පැය 12කට පස්සේ පළවෙනි බෙහෙත් වර්ගය ලැබෙනවා. හරි. ඒ ඊට පස්සේ ඔන්න මෙයා ඉවෙලෙම බීලා තියෙනවා දෙවෙනි බෙහෙත් වර්ගය. උදේ 8ට. B බෙහෙත් වර්ගය බොන්නේ දවසට බලන්න පැය 6කට වාරයක්. එහෙනම් පැය 6න් පස්සේ 6 කියන්නේ 12න් භාගයක්නේ. 6 නම් මට මෙතනදී B හම්බෙනවා. ඊට පස්සේ ආයෙත් පාරක් 12න් භාගයක් තව එකක් ගිහපුවාම මෙතනදිත් ආයෙත් පාරක් B හම්බෙනවා. හරි? right. ඔය විදිහට මම අලු පාටකින් යනකොට C බෙහෙත් වර්ගයට බෙහෙත් වර්ග තුනයි මම බොන්නේ. මම ගන්නවා දවස් බෙහෙත් වර්ගයේ පැය 4කට වරක් තමයි ගන්න C බෙහෙත් වර්ගය. එහෙනම් මම මෙන්න මෙතනදී මෙතන ගන්නවා C බෙහෙත් වර්ගය කියලා එකක්. එතන පැය 4ක් ගියාට පස්සේ ආයෙත් පාරක් 8 වෙනි පැයේ දිනවා C බෙහෙත් වර්ගය මෙතෙන්ද. ඊට පස්සේ ආයෙ 12 වෙනි පැයේ දිනවා C බෙහෙත් වර්ගය මෙතෙන්ද. ළඟයි. මට ඔන්න ඔය විදිහට බෙහෙත් වර්ග තුනම ආයෙත් පාරක් බොන වෙලාවක් හම්බ වෙනවා. මෙතනදී පැය 12යි. ඔයාලා දන්නවා මෙතනදී පැය 6යි. හරි. මෙතනදී පැය 6යි කියලා ඔයාලා දැන් දන්නවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. එතකොට අපිට 8 ඉඳලා පැය 12ක් එකතු කරපුවාම මෙන්න මෙතෙන්ට ගිහපුවාම මට හම්බෙනවා 8 ඉඳලා පැය 12ක් ඉඳින් 8යි PM නේද? කියන්නේ පස්වරු 8ට තමයි උත්තරේ විදියට අපිට ලැබෙන්නේ. හරි. මේකේ උත්තර ලියන්න ඕන පැය 12කට පසු කියලා ලියන්න පුළුවන්. නැත්නම් මේ පස්වරු 8ට කියලා ලියන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊළඟට මම ආසම ගානක් වර්ගයක් භාග ගන්න ඔයාලා මම පට්ට කතා ඇත මේ ප්‍රශ්නේ. හරි. කිසිම ප්‍රශ්නයක් නැහැ. කරලා තියෙන ඕන තරම් මේ ප්‍රශ්න. භාග ගන්න. බලන්න. විෂම භාගය බවට හරවන්නලු. ඉතින් කොහොමද මේක කරන්නේ? මම කියලා තියෙනවා 3 වරක් 3 9 9 2යි කියලා ගන්න කියලා. වරක් බලන්න. ආර්යවතාවක් තියෙන ප්‍රථම සංඛ්‍යාව නෙවෙයි. පූර්ණ සංඛ්‍යාව. يعني මෙන්න මෙයා වතාවක් මෙයා ගුණ කරලා මෙයාට එකතු කරන එක තමයි කරන්නේ. මතක තියෙන්නේ 3 වරක් 3 ධන 1 යට හරේ හිමම අපි කියාගන්නවා. එතකොට 3 වරක් 9 9යි 2යි කියන්නේ 11යි. 11 බෙදීම 3යි තමයි කියන උත්තරේ. හරි. රයිට්. ඔය විදිහට අපිට 11 බෙදීම 3ක් විදිහට උත්තරේ ලැබෙනවා. හරි දෙවෙනි ප්‍රශ්නේ බලන්න මිශ්‍ර භාගයක් ලෙස දක්වන්න කියලා කියනවා. 29 ඉතින් පිළිම බෙදන්න බලන්න හතරේ. ඔයාලට උත්තර ලැබෙනවනේ. 29 කෙනෙක් කෙනා හතරෙන් බෙදුවාම 28ට නම් තියෙනවා 28ට තියෙනවා 12. නෑ 12 නෙමෙයි 7ක් විදිහට. 7ක් 4 28යි 28න් 29න් 28ක් දීපුවාම එකයි උත්තර ලැබෙන්නේ. ඒක මට මෙතෙන් ගියාගෙන පුළුවන්. හරේම ලියනවා. ආපු ඉලක්කම උත්තර විදිහට අපි ඉස්සරහින් ලියාගන්න. සහ ඉතුරු වුණ ප්‍රමාණය උඩින් ලියනවා. ඔක මම කියලා දීලා තියෙනවා. හරි. බලන්න මේක මොකද්ද මේ කියලා තියෙන්නේ. අසමාන ලකුණු සහ සමාන ලකුණු යොදන්න කියලා තියෙනවා. ළමයි මේකෙදි මම කියලා දීලා තියෙනවා. කිසිම විදිහකින් උඩ හරි යට හරි දෙක සමානයි නම් අපිට ඒක ටක් ගාලා උත්තරේ විදිහට ගන්න පුළුවන් කියලා. උඩ හරි යට හරි සමානයි නම් අපිට උත්තරේ විදිහට ටක් ගාලා ගන්න පුළුවන්. මොකක්ද කියන්නේ? ඉතින් මෙහෙම දෙයක් තමයි මෙතනදි කියන්නේ. බලන්නකො. මෙතනදි මේ උඩ දෙක සමානයි. හරි. චොකලට් 5ක් බෙදෙනවා 8කට. චොකලට් 5ක් බෙදෙනවා 7කට. ලොකු කෑල්ල හම්බෙන්නේ කාටද? මෙන්න මෙයා 7ක් බෙදෙනවා. එතකොට ඒක ඔයාලා දන්නවද? හරි මම මේක මහා ලොකුට කියලා දෙන්නේ නේද? හරි. බලන්න B ප්‍රශ්නේ. B ප්‍රශ්නේ අපිට මෙතන හදාගන්න වෙනවා මෙන්න මෙයාම මේ මොකද්ද? මිශ්‍ර සංඛ්‍යාවක් තියෙන එක විෂම භාගයක් කරලා. හරි මේක විෂම භාගයක් කරගන්න කොහොමද උත්තරේ විදිහ 3 වරක් 2 6යි 6 1යි 7යි. අද බෙදීම දෙක තියෙනවා. 3 වරක් 4 12යි මේක කරගන්න. 3 වරක් 4 12යි 12යි 13 බෙදීම 4. මොකක්ද ළමයි මේකෙන් ලොකු එක වෙන්නේ කියලා තමයි අපි කරන්නේ. මේ දෙන්නම තුල්ලේ භාගයක් විතරක් දාගන්න ඕනේ. ඒ කියන්නේ
දෙන්නගෙන් කාමර තුල්‍ය භාගයක් විදිහට හදාගෙන අපි මෙතනදි කරන්න ඕනේ. හරි ඒක මම වෙනම කරලා පෙන්නන්නම් නේද? අමාරු වෙන්නේ නැත්තම් 3යි දෙකෙන් 1 තියෙනවා. ඊට පස්සේ ආයෙ තියෙනවා 3යි 4න් 1. මම අනිත්‍යව කරලා පෙන්නන්නේ නැහැ. ඒක මේක බලා ගන්න. 3යි 4න් 1නේ. මොකද වෙන්නේ? ඔව් එහෙම තමයි තියෙන්නේ. හරි. බලමු අපි කොහොමද කරන්න කියලා. හරි. right. තමයි මෙන්න මෙයාව අපි මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට හරි කරලා මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට තියෙන එක විෂම භාග විදිහට හරසවන්න ඕනේ. 3 වරක් 2 6යි 6 1යි 7යි. දැන් මම කලින් කියලා දුන්නේ කරන විදිහ අත බෙදීම දෙක විදිහට නම් මෙතනදී. එතකොට මේක කොහොමද 3 වරක් 4 12යි 12යි 1යි 13යි විදිහට එනවා. 13 බෙදීම 4ක් විදිහට එනවා. තමයි අපි මේකෙදි නම් නියෝගිත තැන්වලදී කරන්නේ හරය සමාන කරගන්න එක. හරි. හරය සමාන කරගන්න. දැන් බලන්න පොඩි කෙනාගේ ලොකු කෙනාව දාගන්න පුළුවන්ද? පොඩි කෙනා කවුද? 2. දෙකෙන් ලොකු කෙනාව දාගන්න පුළුවන්ද? පුළුවන්. මොනවද කරන්නේ? දෙකෙන් ಗುಣ කරලා අපිට දෙවරක් 4යි කියලා දාගන්න පුළුවන්. හරි. එහෙනම් මම දෙකෙන් ಗುಣ කරනවා මේ යට එක. යට එක ගුණ කරත් භාග සංඛ්‍යාවක් ඉන්න උඩ එකත් අනිවාර්යෙන් දෙකෙන් ගුණ කළ යුතුයි. හරි. එතකොට මට මෙතනදී 4 4ක් 2 කියන්නේ කීයද? 14යි කියලා එනවා. 4ෙන් 13ක් කියනවා. හරි ළමයි. එතකොට මට තේරෙනවා දැන් මෙතනදී මොකද්ද ලොකු එක වෙන්නේ? 4ෙන් 14 තමයි මෙතනදී ලොකු එක වෙන්නේ. හරි. එහෙනම් ඔන්න මම විදිහට උඩට දාගෙන කියපුවාම අපිට මෙතනදී සල්පුඩ එන්නේ කොයි පැත්තටද? මෙන්න මේ පැත්තට. ওই විදිහට ඔයාලා මෙන්න මේ ටිකෙත් හරයන් සමාන කරගෙන මේක හැදුවොත් වැඩේ වෙනවා. මෙන්න මේ විදිහට මේකේ උත්තරය ලැබෙනවා. බලන්න ළමයි මේක මෙන්න මේ D එක බලන්න. D එකේ හරය සමානයි. හරයන් දෙක සමානයි. එහෙනම් 15 9ට බෙදුවොත් ලොකු 2 9න් බෙදුවොත් ලොකු. මම දන්නවා ළමයි මෙතනදී දෙක කෙනෙක් කෙනා 9න් බෙදුවාම පොඩි 15 තමයි 9න් බෙදුවාම ලොකු වෙන්නේ. හරි. එහෙනම් මට ওই විදිහට දාගන්න පුළුවන්. හරි. right. මම මේ උඩින් උඩින් සකච්ඡා කරගෙන ඔයාලා මේක හොඳට දන්න. හරි. බලන්න සුළු කිරීම මේව නම් මෙලේසියි ඈ. සුළු කිරීම මේ භාගයෙන් මම ලොකුවට කියලා දෙන්නේ නැහැ. මේකට උත්තරේ එන්නේ තමයි මේ මෙන්න මෙහෙම එකක්. 7යි 15න් 13 කියලා එකක් එන්නේ. මම ඕනනම් ඉතින් හදලා පෙන්නන්නම්. හරි. මෙතන තියෙන 3යි 5න් 1 එකතු කිරීම 4යි 3න් 2නේ. මම මේක හදලා පෙන්නන්නම්කෝ. ඔයාලා ඊට පස්සේ කියන්නේ නැත්නම් හදලා පෙන්නුවෙත් නැහැ මේ හිම පේපරේ දුන්නා කියලා කිව්වොත් එහෙම. හරි. ඒකේ තමයි මේක හදලා පෙන්නන්නම්. මේ හරි හදන්නම්කෝ. හැබැයි මේ ඔක්කොම හදන්නේ නැහැ මම ඈ. කියලා තියෙන දැන් මම සේරම නම් හදන්නේ නැහැ. ඒක නම් බලාපොරොත්තු වෙන්න එපා මගෙන්. හරි. මේ ටිකනේ එකතු කරන්න තියෙන්නේ. බලමු අපි 3යි 5න් 1 එකතු කිරීම 4යි 3න් 2 බලන්න පිළිවෙල නැහැ. ඒකට මම ආයෙ ලියාගත්තා. හරි. right. මේක විෂම භාගයක් කරගන්න. 3 3 5 15යි 15 1යි 16යි යට එනවා 5. එකතු කිරීම 4 3 12යි. නෑ. ඔව් 4 3 12යි 12යි 2යි කියන්නේ 14යි. 14 යට 3 තියෙනවා. හරි. එතකොට මේ වගේ එකක් සුළු කරද්දී අපි හරයන් දෙක හරය සමාන කරගන්න ඕනේ. හරය සමාන කරගන්න නම් පොඩි කෙනා ලොකු කෙනා හදාගන්න පුළුවන්ද කියලා බලනවා. එහෙම කරන්න බෑ. එහෙනම් අපි මේකෙන් මේක ගුණ කරලා මේකෙන් මේක ගුණ කරගන්නවා. මෙයාගෙන් මෙයාව ගුණ කරලා මෙයාගෙන් මෙයාව ගුණ කරනවා. එච්චරයි කරන්නේ. හරි. දෙන්නව දෙපැත්තෙන් ගුණ කරන එක කරන්න. බලපො දෙයක් නෑනේ. හරි. 5 3 කියන්නේ 15යි. ළමයි යට එක ගුණ කරනවා කියන්නේ උඩ එකත් අනිවාර්යෙන් ගුණ කරන්න ඕනේ. මෙන්න මේ විදිහට ගුණ වෙනවා. හරි. එතකොට 5 3 15යි 16 වරක් 3 කියන 48ක් විදිහට එනවා. හරි. එකතු කිරීම මෙතන 3 5 3 5 15යි. හරි. 14 වරක් 5 කීයද? 10යි. හරි. right. එතකොට මම මෙතන පොදු හරයක් ආපු හින්දා 15 යටින් ලියාගෙන ලොකු බෙදීමක් දාලා එකතු කිරීම පොඩ්ඩක් උඩට කරලා 48 ධන 70 කියලා දානවා. ඒකට මට මෙතෙන් දෙනවා ළමයි 48 70 එකතු කරපුවාම 118යි 15 විදිහට මෙහෙම එනවා. මට ළමයි මේක ලියාගන්න පුළුවන් විෂම භාගයක් විදිහට හරවලා 7යි 15න් 13 කියලා. ඕනනම් හදලා බලන්න. හරි. කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාලට හදා ගන්න පුළුවන්. හරි. 7යි 15න් 18 කියලා උත්තරේ විදිහට ලැබෙනවා. ඕවා ඉතින් මේ පොඩි ගණන්. හරි. මම මේවා කියලා දීලා තියෙනවා ඕන තරම්. හරි. මේකට මම උත්තරේ කියන්නේ නෑ. සෝරි උත්තරේ කියනවා. ඔයාලා තනියෙන් හදන්න ඕනි. හරි. මම කියලා දීලා තියෙනවා මේවා හදන විදිහ. ක්‍රම දෙකකටම කියලා දුන්නානේ.
හරි. එහෙනම් 2යි 2කින් එක තමයි මේකට එන උත්තරේ. හරි. නැත්තම් ඔයාලට උත්තරයක් විදිහට තව එකකින් පුළුවන් 2යි 6න් 3 කියලා. මේකට වෙන උත්තර දෙකක්. හරි. මේක සුළු කරපුවාම ආයෙත් මේකත් එන්න පුළුවන් කියලා මම කියන්නේ. හරි. ඊළඟ එක 2.45යි මීටර්. ඒ කියන්නේ 2.45 මීටර් බැගින් වූ රේන්ද කැබලි 6ක් නිවලාට ගවුමකට ඇල්ලීමට අවශ්‍ය වෙත මිලදී ගත යුතු රේන්ද ප්‍රමාණය කොපමණද කියලා. ඒ කියන්නේ 2.45 ගුණ කිරීම 6නේ තියෙන්නේ නේද? හරි. ගුණ කරන්නකො බලන්න කොහොමද ඉන්නේ කියලා බලන්න. අපි චුට්ටක් ඉදිරියට ගමු. 6 වරක් 5 30යි. බිංදුව දැම්ම 3ක් ඉතුරුයි. 6 වරක් 4 කීයද? 24යි 24යි 3යි 27යි. 7 දැම්ම 2ක් ඉතුරුයි. 6 වරක් 2 12යි 12යි 2යි 14යි. දශම සංඛ්‍යා ගාන කියන කලින් තිබ්බ එකේ 1යි 2යි. හරි. එහෙනම් අගයකෙත් අපි ආපු උත්තරේ දශම සංඛ්‍යා දෙකක් කියලා හොම වෙනවා. ඒ කියන්නේ අපිට උත්තරේ තමයි 14.7යි මීටර කියලා. ළමයි ඔක විදිහට උත්තරේ තියන්න පුළුවන් නේ. මම ඔයාලට මේවා කියලා දීලා තියෙන දශම පාඩමේදී ඕන තරම්. හරි. ඊළඟ එක රාජ්කුමාර් ළඟ රුපියල් X ඇත කියලා කියනවා. පකින් ළඟ රාජ්කුමාර් ළඟ ඇති මුදලට වඩා රුපියල් 5ක් වැඩියෙන් නැත කියලා කියනවා. එතකොට මම රාජ්කුමාරට R කියලා දාගන්නවා. එයා ගාව X තියෙනවලු. රාජ්කුමාර් ළඟ ඇති මුදලට වඩා හකීම් ළඟ තියෙන මුදල හකීම්ට H කියලා දාගන්නම්. රාජ්කුමාර් ළඟ ඇති මුදල කියන්නේ R කියලා ගත්තොත් එහෙම R ට වඩා රුපියල් 5ක් වැඩියෙන් නැති කියලා කියනවා. R කියලා කියන්නේ මෙතනදී X නේ. හරි. X ධන 5 තමයි R මේ හකීම් ගාව තියෙනවා. හරි. right. ඔය විදිහට මට එනවා. හකීම් ළඟදී මුදල X අතුරෙන් ලියන්න කියලා කියනවා. ඒ කියන්නේ හකීම් ළඟදී මුදල X අතුරෙන් ලියන්න කිව්වම X ධන 5 කියලා අපිට ලියන්න පුළුවන්. එතන රුපියල් කියලා දැම්මොත් වටිනවා රුපියල් දාන්න ඕනේ. හරි. දාන්න තෝරන්න ඉන්න එපා. සංක ඊළඟට කියන බලන්න අසංක ළඟ ඇති රාජ්කුමාර ළඟ ඇති මුදල මෙන් දෙගුණයකි. ඒ කියන්නේ අසංක A ළඟ ඇති රාජ්කුමාර ළඟ ඇති මුදල මෙන් දෙගුණයකි. එහෙනම් 2x නේද? හරි. පැහැදිලි නේද කතන්දරේ? 2x නේද එතෙන් එන්නේ. හරි. එහෙනම් මට පුළුවන් අසංක ළඟ මුදල x ඇතුලේ ලියන්න කිව්වම රුපියල් 2x කියලා ලියන්න පුළුවන්. හරි. right. තිදෙනාම ළඟ තියෙන මුදල x ඇතුලේ ලියන්න කියලා කියනවා. අපිට මෙන්න මේ විදිහට මේක හදාගෙන තියෙනවා නම් දැන් මට x එකට ලියන්න පුළුවන් x ධන 2x ධන x ධන 5 කියලා මට මේ විදිහට ලියා ගන්න පුළුවන්. ඔක තමයි උත්තරේ. හරි. ඔයාලට මෙන්න මේක සොලු කරලා උත්තර දාන්න පුළුවන් සජාතීය පද එක ළඟට අරගෙන x ධන 2x ධන x කියලා කියන්නේ කීයද? 4x ධන 5 කියලා මට උත්තරේ තියන්න පුළුවන්. මේක තමයි උත්තරේ විදිහට එන්නේ. හරි. ඔය විදිහට මට උත්තරේ ගන්න පුළුවන්. ළමයි දැන් මම පොඩි වැඩක් කරනවා. බලන්න ඊළඟ ප්‍රශ්නේ අහන එක බලන්න. රාජ්කුමාර් ළඟ තිබෙන රුපියල් 10ක් තිබුණා. රාජ්කුමාර් ළඟ රුපියල් 10ක්. මෙයා ගාව තියෙන රුපියල් 10ක්. ඒ කියන්නේ x සමානයි 10 කියන එක නේද? ඔව්. ඉතින් ළඟදී මුදල් වෙනවෙනම සොයන්න කියලා කියන. එතකොට එහෙනම් රාජ්කුමාර් ළඟ තියෙන මුදල කීයද? රුපියල් 10යි. ඒක දන්නවනේ දීලා තියෙනවනේ. හරි. එහෙනම් හකීම් ළඟ තියෙන මුදල කීයද? හකීම් කියලා ලියලා රුපියල් හකීම් කියලා ලියලා ඉරක් ගහලා ලියලා මේ විදිහට සමාන කිරීමක් දාලා හකීම් කියලා ලියලා සමාන කිරීමක් දාලා ලියන්න x ධන 5 කිය. දැන් මේකේ x ආදේශ කරන්න අර 10 ධන 5 කියලා දාලා රුපියල් 15යි කියලා දාන්න. ඔක තමයි උත්තරේ. හරි. right. ඊළඟට අසංක කියලා ලියලා ඉරක් ගහලා නැත්නම් සමාන කිරීමක් දාලා කියන්න 2x කියලා. 2x කියන්නේ දෙක වාරක් x නේ. හරි. දෙක වතාවක් 10 කියලා දාන්න x කියන්නේ 10 ඉඳ දෙවරක් 10 කියන්නේ 20යි. මොනවද? රුපියල් කජුවට කොස්සල් නෙමෙයිනේ. ඒකෙන්ද අදාළව දාන්න ඕනේ. දැන් බලන්න 8යි p ධන 7 අන්තිමේටම කරපු ගණන් වගේ නේද අපි මෙතනදී. හරි. බලන්න. 8යි p ධන 7 තියෙන්නේ. අපි අයින් කරන්නේ කාවද? එළියෙන් ඉන්න කෙනාව. ඒ කියන්නේ ධන 7ව. ධන 7 අයින් කරනම ඍණ 7ක් දානවා මෙහෙම. එතකොට 79ක් එනවා. ඍණ 7ක් දානවා මේ පැත්තට. හරි. මේ ධන 7ට මේ ඍණ 7 කැපෙනවා කියලා කිව්වම 8යි p සමාන වෙනවා. 79න් 7ක් ගියාම කීයද? 2ට 8යි p කියලා කියන්නේ 8න් බෙදනවා. බලන්න 8න් ගුණ වෙලා තියෙන්නේ දෙපැත්තම 8න් බෙදනවා. p කියලා කියනවා අපිට උත්තරයක් වෙනවා. p කියලා කියන්නේ 9යි කියලා. 8 වරක් 9 තමයි ළමයි දෙක කියලා කියන්නේ. ඔය මොන විදියට ඔයාලගේ පේපර් එකේ ගණන් සියල්ලම මම සාකච්ඡා කරලා ඉවර වෙනවා. ළමයි මේක බලන්න දුවනම් යන්න එපා. ඉතින් මේක මට දැන් කියලා වැඩක් නැහැ. මම කියන්නේ මේක වීඩියෝ එකේ මුලදිම මට කියාගන්න බැරි වුණා. ඒ වුණාට මේක බලපු ළමෙක් නම් අනිවාර්යෙන් ලකුණු නම් සෙට් වෙනවා අනිවාර්යෙන්ම.
කියන්නේ දැන් ඉතින් ලකුණු 30 කින් ළමයෙක් කියලා මේ වෙද්දි මේ පේපර් ඩිස්කෂන් එක හරියටම බලලා හරියටම කරලා ගියොත් එහෙනම් මෙලට අනිවාර්ය ලකුණු 70ක් තියෙනවා. මොකද මම හැමදේම මෙතන සාකච්ඡා කරලා තියෙනවා. හරි. يعني මුල ඉඳලා හැමදේම සාකච්ඡා කරා. භාග දෙපාර්තමේන්තුවෙන් ගහපු ප්‍රශ්න පත්‍රයක් නෙමෙයි තියෙන්නේ. හරි. මේකේ මම මුලින් ඉඳලා හැමදේම සාකච්ඡා කරලා තියෙනවා. හරි එකක්වත් නෑ හැමදේම. හරි. එහෙනම් ඔයාලට මේක කරන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. එහෙනම් පරිස්සමෙන් ඉන්න හොඳට පේපර් එක කියන්න. හැමෝටම උදෙසා